නිර්මාතෘ සහ ලේකම් සාම විනිසුරු නව ජීවනයේ දොරටුව යාඥා මධ්‍යස්ථානයේ ලේකම් රොෂාන් ධම්මික මැතිතුමනි ගෞරවයෙන් ආරාධනාව පහන් සිළුවාලුමත් කරමි. ජාතික කිතුණුවන් සුරකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් රේල් හොස්ස් ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති මානව හිමිකම් හා මානව හිතවාදී සංවිධානයේ අධ්‍යක්ෂක එක්සත් ජාතීන්ගේ ජ්‍යොතිර් සම්මේලනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක දුම්රිය ශ්‍රේණිගත නියෝජිතයන්ගේ ඒකාබද්ධ සංවිධානයේ ප්‍රධාන ලේකම් විශ්ව කීර්ති ශ්‍රී ලංකා අභිමානී දේවගැති BMA රුෂාන් ධම්මික මැතිතුමනි ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා. ආරාධනා කරන්නට කැමැති අලවි කළමනාකරු පුනර්ජීව අපි සූදානම් වෙන්නේ සමාජය වෙනුවෙන් දේවගැතිවරයෙකු ලෙස වගවීම ඉටු කර පිරිසකට ගෞරවය ගතු කරන්න. ශ්‍රී ලංකා අභිමානී දේශ ශක්ති දේවගැතිවරයෙකු ලෙස අද දින සිට යුතුයකම් වගකීම් ඉටු කරන්නට අවසරයි. සර්ණ පදනම ඔබතුමන් ගෞරවයෙන් මෙලෙස අභිමානයට පත් කරන වගයි. ලස්සන ප්‍රසන්නාදයක් ගමුද අපි. ඊළඟට උත්තරීතර වූ මාතෘ භූමියේ තවත් කෙනෙකු වෙනුවෙන් යාඥා කරමින් සෙල්ව රාජා මැතිතුමනි ශ්‍රී ලංකා අභිමානී දේශ ශක්ති දේව ගැතිවරයෙකු ලෙස වගවීම් ඉටු කරන්නට ඔබතුමන්ට මෙලෙස ගෞරවය කරමු. සර්ණාභිමාන් ගෞරවය මෙලෙස කරමු. ආදරේ. ඉතින් අපි ඔබතුමන්ට සුබ ප්‍රාර්ථනාව කරනවා. ඊළඟට තවත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නට යාඥා කටයුතු කළ ජේවිනිත් රාජා මැතිතුමනි ශ්‍රී ලංකා අභිමානී දේශ ශක්ති දේව ගැතිවරයෙකු ලෙස වගවීම ඉටු කරන්නට යහපත් පිරිසෙකු ලෙස අන් අය වෙනුවෙන් මානුෂීය ගුණය වපුල AM බාබුදාස් මැතිතුමනි ශ්‍රී ලංකා අභිමානී දේශ ශක්ති දේව ගැතිවරයෙකු ලෙස අද දින සිට යුතුයකම වගකීම ඉටු කරන්නට මෙලෙස ගෞරවය කරන්නෙමු.